ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා බුක් යුනිවර්ස් channel එකේ. අද වීඩියෝ එක පොත් කියනකොට අපිට ලැබෙන බෙනිෆිට් මොනවද කියලා කතා කරමු. ලෝකෙ මෙච්චර කරන දේ තියෙද්දි ඇයි අපි පොත් කියවන්නේ? අපි යමු වීඩියෝ එකට. දෙවෙනි කාරණය. කියවීම අපේ අවධානය වැඩි කරනවා. ජීවිතේ අපිට අවශ්‍යම දෙයක් ફોකස් කරනවා කියන්නේ මිනිස්සෙක් විදියට. අද සමාජයේ ගොඩක් අමාරු දෙයක්. මිනිස්සෙක් විනාඩි 5ක් ඇතුළත ඊමේල් චෙක් කරනවා, chat කරනවා, TikTok වීඩියෝ බලනවා. මේ විදිහට කරන්න අපේ ස්ට්‍රෙස් මට්ටම එන්න වැඩි වෙනවා. ඒ වගේම අපිට වැඩක් කරන්න තියෙන ඵලදායීතාව එන්න අඩු වෙනවා. ඔයා පොතක් කියවනකොට ඔයාගේ සියලු අවධානය පොතේ කතාවට යනවා. අපේ වටපිටාවේ තියෙන හැමදේම වැහිලා. ඔයා අවශෝෂණය කරන සෑම සියුම් විස්තරයකම ගිලී යනවා. අපිට වැඩක් කරනකොට එම වැඩේට ඔයාගේ උපරිම ශක්තිය යොදන්න පුළුවන්. දෙවැනි කාරණේ ඒක රිලැක්සේෂන් ටෙක්නික් එක. ඔයාට පුළුවන් නම් මේ තරඟකාරී ලෝකේ කාලයකට පලා ගොස් වෙනම සිහිනමය වූ ලෝකයක ජීවත් වෙන්න. ඔයා ඒකට එකපයින්ම කැමති ඒ අනිත් පැත්තට යාමට ඔබට ගුවන් ටිකට් පතක් හෝ වෙනදු කිසිම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒකට අවශ්‍ය වන්නේ එකම එක දෙයයි. ඒ විශිෂ්ට පොතක් පමණයි. අද සමාජයේ ගොඩක් අයට ඕවර් තින්කින් ආතතිය වගේ මානසික තත්ත්වයන්ගෙන් ඔලුව පිරලා තියෙනවා. ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි පොත් කියවීම කියන්නේ. 2009 කරන ලද පරීක්ෂණයකින් හෙළි වුණා කියවීම ආතතිය මිදීමට ඵලදායම ක්‍රමයක් බව. තුන්වෙනි කාරණය කියවීම ඔයාව ස්මාර්ට් පුද්ගලෙක් බවට පත් වෙනවා. කියවීම කියන්නේ ඔබේ මනසට කරන්න පුළුවන් හොඳම ව්‍යායාම. දිවීම මගින් අපි ශාරීරික ව්‍යායාම දෙන්න පුළුවන් වගේ පොතක් කියවීමෙන් ඔබේ මොළයට හොඳම ව්‍යායාමයක් දෙන්න පුළුවන්. කියවන්න ඔබ පරිණත පුද්ගලෙක් වෙනවා සේම. සමහර අවස්ථාවල එන අභියෝග වලට ඔබට නොතේරෙන විදියට උත්තර ගෙනල්ලා දෙනවා. දැනුම වැඩිවන්න ඔබට එන අභියෝග වලට මුහුණ දීමට ඔබ වඩා සන්නද්ධ වෙනවා. ඔයා කවදා හරි දුෂ්කර තත්ත්වයකට ආවොත් ඔයාගේ දේවල් නැති වෙන්න පුළුවන්. ඔයාගේ මුදල් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ දැනුම කිසිදා ගන්න බෑ. මේක හොබි එකක්. ඔයාගේ වචන, ඔයාගේ සිතුවිලි මේ ඔයාටයි දේවල් නෙමෙයි. මේ ඔයාගේ මවගෙන්, පියාගෙන්, සංස්කෘතියෙන් ඔයාට ලැබිච්ච දේවල්. අවුරුදු 10 ගානකට කලින් හිටිය මිනිස්සුන්ගෙන් ඔයාට ලැබිච්ච දේවල්. පොතක් කියවීමෙන් ඔයාට මෙතන ඉඳලා රෝම අධිරාජ්‍යයට යන්න පුළුවන්. ජුලියස් සීසර් ඉතිහාසයට යන්න පුළුවන්. මිනිස්සෙට ජීවිතේ වෙච්ච ලොකු අභිරහසක් විසඳන්න ඔයාට යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් පොත් කියවීම කියන්නේ වික්‍රමයක්. ඒක මන් දකින විදිහට ලෝකයේ තියෙන විශිෂ්ටතම විනෝදාංශයක්. ඉතින් පොත් කියවීමේ ලැබෙන දේවල් මෙහෙමයි කියන්න බෑ. ඒක විඳලම් බලන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහින් එන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අලුත් වීඩියෝ